හයි ග්‍රූවි කේක්ස් අපි අද අරගෙන ආවේ ඔයාලට ෂීට් කේක්ස් ගැන. ඉතින් තංගල්ල බෙලියත් අවට ෂීට් කේක්ස් ඕනි අයට අපෙන් ගන්න පුළුවන්. මේක ගැන ගොඩක් අය අහන නිසාමයි මම අද මේක ගැන ඔයාලට කියනවා කියලා හිතුවේ. මේ කේක් එක රෙක්ටැන්ගල් ෂේප් එකට තමයි අපි ගොඩක් වෙලාවට බේක් කරන්නේ. ඒ වගේම මේකේ මැදින් අයිසිං ලේයර් එකක් නැහැ. අපි වටේට බටර් අයිසිං එකකින් කවර් කරලා උඩ ඔයාලට කැමති ඩිසයින් එකක් ඔයාලා කැමති කලර් එකකින් කරලා දෙනවා. ඒ වගේම මේක බටර් කේක් වලින් විතරක් නෙමෙයි ඔයාලට කැමති නම් චොක්ලට්, රෙඩ් වෙල්වෙට්, එහෙම නැත්නම් මාබල් කේක් එකක් වගේම බටර් ස්කොච් කේක් එකක්, එහෙම නැත්නම් ඔයාලට බ්‍රවුනි කේක් එකක් විදිහට කරගන්නත් පුළුවන්. ඊට අමතරව ඔයාලා කැමති මොනවා හරි තව ෆ්ලේවර් එකක් තියෙනවා නම් ඒක උනත් අපිට මේ කේක් එකට ඇඩ් කරන්න පුළුවන්. ගොඩක් අය මේක ගන්නවා බබාලගේ බර්ත්ඩේස් වලට ඉස්කෝලේට ගෙනියන්න වගේ. එතකොට එයාලට කපලා සර්ව් කරන්න හිම ලේසි. ඒ වගේම ඔෆිස් පාර්ටිස් වලට මොනවා හරි ඔයාලගේ ගැදරින්ග්ස් තියෙනවා නම් ඔෆිස් ගැදරින්ග්ස් වලට මොනවා හරි ඔකේෂන් තියෙනවා නම් ඒවට වගේ ගන්න පුළුවන්. මොකද මේක අර පීසස් විදියට කට් කරන්න ලේසි රවුන්ඩ් කේක් එකකට වැඩිය. ඒ වගේම ප්‍රයිස් එක ගැන කතා කරොත් මේක බජට් ෆ්‍රෙන්ඩ්ලි කේක් එකක්. ඒ කියන්නේ නෝමල් බර්ත්ඩේ කේක් එකකට වඩා මේ කේක් එක ප්‍රයිස් එකෙන් අඩුයි. ඉතින් තංගල බෙලියත් අවට මේ වගේ කේක්ස් ඕනි අය ඉන්නවා නම් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. බයෝ එකේ නම්බර් එක තියෙනවා. bye